අද වීඩියෝ එකේ කතා කරන්නේ වන්නතම shopping mall එක ගැන. වන්නතම shopping mall එක කියන්නේ මැලේසියාවල තියෙන popular ඒ වගේම largest shopping mall වලින් එකක්. මේ shopping mall එක වන්නතම All Wings සහ New Wings කියන building දෙකේ එකතුවක් විදියට expansive area එකක් cover කරනවා. ආසන්න වශයෙන් 700ක පමණ stores, entertainment zones and dining options තියෙනවා. මේ දේවල් වලට අමතරව ඔයගොල්ලන්ට කාලය ගත කරන්නට attraction ගොඩක් මේකේ තියෙනවා. ඒන් ප්‍රසිද්ධම දේවල් විදිහට සරංහේ bridge එක, rainforest එක, rooftop එකේ තියෙන secret garden එක වගේම sports and play හඳුන්වා දෙන්න පුළුවන්. මේකේ ලොකේෂන් එක ගැන කතා කරොත් Google Map එකේ ගිහින් වන්නතම shopping center කියලා type කරොත් ඔයගොල්ලන්ට මේ shopping mall එකේ ලොකේෂන් එක ගන්න පුළුවන්. direction එක ගැන කතා කරොත් MRT use කරලා මේකට යනවා නම් උදාහරණයක් හැටියට KL Central වල ඉඳන් ඔයගොල්ලෝ යනවා නම් ඔයගොල්ලෝ drop වෙන්න ඕන බණ්ඩාර උත්තම station එකේ. ඒ ස්ටේෂන් එකේ ඉඳලා ඩිරෙක්ට් කනෙක්ට් එකක් මේ shopping mall එකට තියෙනවා. අද මේ වීඩියෝ එකේ වන්නතම shopping mall එකේ attractions ගැන අපි කතා කරනවා. වීඩියෝ එක පුරාරෙන්දී සිටින්න කියලා ආරාධනා කරනවා. ඔයගොල්ලන්ටත් බලා ගන්න පුළුවන් මොනවද මේ attractions කියලා. ඉතින් අද දවසේ මේ මෝල් එකේ පුංචි දරුවන්ට water event එකකුත් organize වෙලා තිබුණා. අපි දැන් මේ යන්නේ rainforest එක පැත්තට. ඔයගොල්ලෝ මේ මෝල් එකේ travel කරද්දී directions දාලා තියෙන දිහා හොඳට බලාගෙන යන්න. මම මේ side එකෙන් දානවා වගේ rainforest එකට යන direction එක ඒ විදිහට තමයි තියෙන්නේ. oval එක කිට්ටුවම තමයි rainforest එකක් තියෙන්නේ. දැන් අපි මේ ඉන්නේ oval එක ළඟ. අද මෙතන car exhibition එකක් තියෙනවා. මැලේසියාවල අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් වෙන කාස් වර්ග මෙතනදී දැක ගන්නට පුළුවන්. ඔයගොල්ලෝ මෙතෙන්ට ආවා කියන්නේ මේ ළඟම තමයි rainforest එක තියෙන්නේ. level 2 එක සහ level 1 කියන දෙකේදීම rainforest එකට entrance එක තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ rainforest එකට entrance වෙන්න ඔයගොල්ලන්ට කිසිම වියදමක් යන්නේ නැහැ. මේක free of charge එකක්. ඔයගොල්ලන්ට කැමති නම් මෙතනින් මාළුවන්ට දාන්න කෑම මිලදී ගන්න පුළුවන්. අපි බලමු rainforest එක මොන වගේද කියලා.
දැන් අපි යන්න හදන්නේ සීක්‍රට් ගාඩන් එකට. මේ ගාඩන් එක තියෙන්නේ මේ මෝල් එකේ රූෆ්ටොප් එකේ. ඒක නිසා ඔයගොල්ලෝ අර මං කලින් කිව්වා වගේ ඩිරෙක්ෂන් එක බලාගෙන ගිහිල්ලා ලිෆ්ට් එක ගත්තාම එතනින් රූෆ්ටොප් එකට යන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට සීක්‍රට් ගාඩන් එක දැක ගන්න පුළුවන්. මේකත් ඇත්තටම ඉන්ට්‍රස්ට් ෆ්‍රී ගාඩන් එකක්. ඔයගොල්ලන්ට ඇති තරම් කාලයක් එතන එන්ජොයි කරලා එන්න පුළුවන්. සීක්‍රට් ගාඩන් එක ගැන වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙක්ට මම ඊළඟ වීඩියෝ එකේදී සීක්‍රට් ගාඩන් එකේ ෆුල් ඩීටේල් දාලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලලා සීක්‍රට් ගාඩන් එකේ තිබ්බ මොන වගේ දේවල්ද කියලා දැනගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ අපි ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තේ මැලේසියාවල පොපියුලර් මෝල් එකක් වන වන්නතුම් මෝල් එකේ තියෙන ඇට්‍රැක්ෂන්ස් ගැන. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්.